ගංවතුරකින් පස්සේ ඔයාගේ ගෙදෙට්ට යන්න කලින් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා. ඉස්සෙල්ලාම ඔයා ටෝච් එකක් වගේ මොකක් හරි එළියේ තියෙන දෙයක් අරන් ගිහින් ඔයාගේ ගේ හොඳට චෙක් කරන්න. ගෙදර තියෙන ස්විච් වගේ දේවල් මේ වෙලාවකදී ඔන් කරන්න තියා හිතන්නවත් එපා. මොකද මේ වගේ වෙලාවකදී ඔයා ඒ වගේ දෙයක් කරොත් විදුලිය ෂෝට් වෙලා ඔයාට අනතුරක් වෙන්න පුළුවන්. නම්බර් 2 ගෙදර මේන් ස්විච් එක ඔෆ් කරන්න. මේක තමයි වැදගත්ම දේ. නම්බර් 3 ඔයාලා ගෙදර තියෙන ඇඳන් පුට්ටු මෙට්ට වගේ දේවල් යට හොඳට චෙක් කරන්න. මොකද සර්පයෝ මීයෝ වගේ එක එක සත්තු ගඟ වතුරත් එක්ක ඔයාලා ගෙට ගොඩ වෙලා ඉන්න පුළුවන්. නම්බර් 4 ඔයාලා ගෙදර බිත්ති ජනෙල් දොරවල් චෙක් කරන්න. බිත්ති වලින් වගේ කුණු ගඳක් එනවා නම් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ මේවා හොඳට පිරිසිදු කරන්න. නම්බර් 5 ඔයාලා ගෙදර වතුර ටැංකිය චෙක් කරන්න. මොකද ඔයාලගේ වතුර ටැංකියෙන් ගඟ වතුර හොවෙන තැනක තිබ්බනම් ඔයාලගේ වතුර ටැංකියේ වතුරත් එක්ක ගඟ වතුර මික්ස් වෙලා තියෙන්න පුළුවන්. කෝකටත් හොඳයි ඔයා වතුර පාවිච්චි කරගන්න කලින් ඔයාලගේ වතුර ටැංකිය සේරම හිස් කරලා හොඳට ඔයාගේ වතුර ටැංකිය පිරිසිදු කරලා පාවිච්චි කරගන්න එක. නම්බර් 6 ඔයාලා ගෙදර ඩැමේජ් වෙච්ච තැන්වල ෆොටෝස් වීඩියෝස් ගන්න අමතක කරන්න එපා. මොකද ඔයාලට ඉන්ෂුරන්ස් එකම ක්ලේම් කරන්න තියෙනවා නම් මේ දේ ගොඩක් වැදගත් වෙනවා. නම්බර් 7 ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් අයිටම්ස් එකපාර ඔන් කරන්න යන්න එපා. උදාහරණයක් විදිහට ගෙදර තියෙන ෆ්‍රිජ්, වොෂින් මැෂින්, TV, ප්ලග් පොයින්ට්ස් සේරම ඔෆ් කරලා තියන්න. මේවා ඔන් කරන්න කලින් දවස් 2-3ක් යනකම්වත් වේලෙන්න තියලා ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් ලවා මේවා හොඳට චෙක් කරලා පාවිච්චි කරගන්න අමතක කරන්න එපා. ඉතින් මම මේ කිව්ව දේවල් හත හොඳට චෙක් කරලා ඔයාට පුළුවන් ඔයාගේ ගෙදරට යන්න. ඉතින් මට මේ වීඩියෝ එකේදී කියන්න බැරි වෙච්ච මොනවා හරි මිස් වෙච්ච දෙයක් තියෙනවා නම් ඔයාට පුළුවන් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් මේ වීඩියෝ වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් good luck.